අයිබෝන් ඉතින් අදත් අපි සුපුරුදු පරිදි 2026 BST සත්කාරයේ වැඩසටහනත් සමග සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි ආදරණීය දරුවන්ට මේ 2026 BST ලියන දරුවන්ට උපකාරයක් පිණිස මෙන්න මේ වගේ පොඩි ෂෝට් වීඩියෝස් ටිකක් ලබා දෙනවා. ඉතින් අද දවසේ මම කතා කරන්න සූදානම් වෙන්නේ ඔයගලන්ට කලින් වීඩියෝ එකේදී මම ඔයගලන්ට පැහැදිලි කරා පසේ තෙතමන ප්‍රමාණය, තෙතමන ප්‍රතිශතය, තෙතමන සමකය ඒ අනුසාරයෙන් කොහොමද පසේ වියලි බර හොයන්නේ කියලා. ඉතින් මෙන්න මේකට උදාහරණ සහිතව අගයන් ලබා දීලා අපි ගණනය කිරීමක් කරනවා කියලා ඔයගලන්ට කිව්වා. ඒ නිසා මේ වීඩියෝ එකේ බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම ඒ පසේ තෙතමන ප්‍රමාණය, තෙතමන ප්‍රතිශතය, තෙතමන සමකය ඒ වගේම ඒ අනුසාරයෙන් වියලි බර හොයන්නේ කොහොමද කියලා. දැන් එහෙනම් ඔයගොල්ලෝ බලන්න මම මෙන්න මේකේ අර ඊයේ වගේම උදාහරණයක් විදියට මේ රූප සටහනකින් පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. මේ විදියට පස් සාම්පලයක් ගන්නවා. ඒ පස් සාම්පලේ උඳුනක් තුල තියලා වියලන්න ඕනේ ආරම්භයේදීම ওই තෙතමන සමකය හොයාගන්න. ඉතින් එතකොට අපි මේ වගේ හිස් කෝවක් පාවිච්චි කරනවා. ඒ කෝවේ බර තමයි ග්‍රෑම් 20යි කියලා තියෙන්නේ. ඉතින් ඒක සංකේතවත් කරනවා නම් අපි W කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ගත්ත පස් සාම්පලේ මෙන්න මේ කෝවට දාලා මේ විදියට බර කිරලා තියෙනවා. එතකොට ඒ කෝවේ බර සහ තෙත පසේ මේ ලබාගත් කෝවයි තෙත පසේ බර තමයි ග්‍රෑම් 120ක් කියලා මම මේ සඳහන් කරලා තියෙන්නේ. එතකොට ඒක සංකේතවත් කරලා තියෙනවා W1 කියලා. දැන් ඊට පස්සේ ඊළඟට තියෙනවා මෙන්න මේ හතරවෙනි රූපේ හරිද මේ තියෙන්නේ පස් සාම්පලයයි කෝවයි එක බර. හැබැයි ඒකෙදි පස් සාම්පලය උඳුනකට දාලා සෙල්සියස් අංශක 105කට වියලි කරලා වියලලා ඊට පස්සේ තමයි සිසිල් කරලා බර කිරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ වියලි පසත් සමග කෝවේ බර තමයි ග්‍රෑම් 110ක් කියලා තියෙන්නේ. ඒක සංකේතවත් කරලා තියෙනවා W2 වලින්. දැන් ඕගොල්ලන්ට මම කලින් වීඩියෝ එකේදී කිව්වා තෙතමන ප්‍රමාණය අපි හොයන්නේ එතකොට මෙන්න මේ වියලි පස් වලට සාපේක්ෂව නැත්නම් වියලි පස් වලට අනුරූපව මෙන්න මේ පසේ ජලය කොච්චරක් තිබ්බද කියලා අනුපාතයක් ලෙස අරගෙන. එහෙනම් ඉස්සෙල්ලාම අපි ජල ප්‍රමාණය හොයන්න මෙන්න මෙහෙම වැඩක් කරලා තියෙනවා. මෙන්න මේ W2 කියන එකෙන් W1 එක අඩු කරලා තියෙනවා. සමාවෙන්න W1 එකෙන් W2 එක අඩු කරන්න. එතකොට ඒකෙදි බලන්න මේ කෝවදන තෙතපසේ බරින් ඕගොල්ලෝ අඩු කරලා තියෙනවා කෝවදන වියලි පස. එතකොට අපි දන්නවා මේ කෝවට කෝව සුළු වෙනකොට තෙතපසෙන් වියලි පස අඩු වෙන්නයි තියෙන්නේ. එතකොට අපිට එන්නේ ජලයේ බර. ඉතින් අපි ඒක අගයක් ලබා දීලා තියෙන හින්දා මෙන්න මෙහෙම ආදේශ කරනවා කෝවදන තෙතපසේ බර 120 නිසා මෙන්න මේ විදියට 120න් අඩු කරනවා මෙන්න මේ කෝදන වියලි පසේ බර වන 110. එතනින් ලැබෙනවා මෙන්න මෙතනින් ලැබෙනවා අපිට ජලයේ බර. එතකොට අපිට ඕනි ඊළඟට වියලි පසේ බරනේ. එතකොට වියලි පසේ බර හොයාගන්න අපි කරන්නේ මෙන්න මේ කෝදන වියලි පසේ බරෙන් හරි කෝදන වියලි පසේ බරෙන් කෝවේ බර අයින් කරලා දානවා. ඒ කියන්නේ මේ 110න් අපිට අඩු කරන්න වෙනවා 20ක්. අපි මෙන්න මෙතන මේ විදිහට 110න් 20ක් අඩු කරලා තියෙනවා. දැන් බලන්නකෝ උඩින් 120න් 110ක් අඩු කරපුවාම අගේ එන්නේ 10යි 110න් 20ක් අඩු කරපුවාම අපිට එනවා අගේ 90ක්. අවසානට 10 බෙදීම 90 නම් උත්තරේ එනවා දශම එකක්. මෙන්න මේ දශම එක කියන එක තමයි තෙතමන ප්‍රමාණය කියන්නේ. ඉතින් මේකට ප්‍රතිශතගයක්වත් ග්‍රෑම්වත් එහෙම මොකක්වත් ඒකක නැහැ. නිකම්ම සංඛ්‍යාත්මක අගයක් පමණයි. දශම එකයි. එහෙනම් අපි බලමු තෙතමන ප්‍රතිශතය කොහොමද හොයන්නේ කියලා. මම ඔයගලන්ට කලින් වීඩියෝ එකේදී කිව්වා තෙතමන ප්‍රතිශතය කියන්නේ ඇත්තටම මෙන්න මේ තෙතමන ප්‍රමාණය 100න් ගුණ කරපුවාම ලැබෙන අගය කියලා. එහෙනම් අපි මෙන්න මෙතනදී මේ සමීකරණයෙන් පෙන්වන්නේ මේ උඩ තියෙන තෙතමන ප්‍රමාණයම තමයි. ඉතින් අවසානට අපි ඒක ප්‍රතිශතයක් බවට පරිවර්තනය කරන්න 100න් වැඩි කරලා තියෙනවා. එතකොට අපිට එනවා මෙතන තෙතමන ප්‍රමාණය දාවේ දශම එකයි. ඒක 100න් වැඩි කරපුවාම 10ක් කියලා එනවා. ඕක තමයි තෙතමන ප්‍රතිශතය වෙන්නේ. දැන් එහෙනම් අපි ඒකට අනුරූපව ඊළඟට කතා කරන්නේම තෙතමන සමකය එහෙනම් කොහොමද හොයන්නේ?
ඔයගොල්ලන්ට මම කලින් වීඩියෝ එකේදී කිව්ව විදිහට තෙතමන සමකය කියන්නේ අර තෙතමන ප්‍රමාණය කියන අගයට එකක් එකතු කරලා ගත්තාම එන අගය. එහෙනම් අපි මෙන්න මෙතන එකක් එකතු කරනවා මොකටද? තෙතමන ප්‍රමාණයට. එහෙනම් 1.1 කියන්නේ තෙතමන සමකය වෙන්නේ 1.1යි. ඒක තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. දැන් එහෙනම් අපි ඇයි මේ තෙතමන සමකය හොයාගන්නේ? මම කලින් වීඩියෝ එකේ ප්‍රකාශ කරා වගේ ඕගොල්ලන්ට තෙතමන සමකය දන්නවා නම් ඕනෑම තෙතපස් සාම්පලයක් ලබා දුන්නොත් ඒ තෙතපස් සාම්පලේ අන්තර්ගත වියලි බර හොයා ගන්න පුළුවන් අර උඳුනක් තුල වියලන්නේ නැතුව. එහෙනම් කොහොමද ඒක කරන්නේ? මෙන්න මේ විදිහට අපිට ලබා දෙනවා නම් තෙතපස් සාම්පලයක් බර ඒක අපි තෙතමන සමකෙන් බෙදනවා. දැන් මම මෙතන උදාහරණයක් විදිහට තෙතපස් සාම්පලයක් බර අරන් තියෙනවා ග්‍රෑම් 120ක් කියලා. මේක උදාහරණයක් විදිහට අරන් තියෙන්නේ. ඒ ග්‍රෑම් 120ක පස් සාම්පලේ ඇත්තටම වියලි බර හොයන්න අපි මොකද කරන්නේ? මෙන්න මේ තෙතමන සමකෙන් බෙදනවා. දැන් 120 1.1 කියන තෙතමන සමකයෙන් බෙදුනහම උත්තරයක් ඇවිල්ලා තියෙනවා 109යි. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා තෙතබරට වඩා වියලි බර අඩුවෙන් ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි අපි ඔය තෙතමන ප්‍රමාණය, තෙතමන ප්‍රතිශතය, තෙතමන සමකය ඒ අනුසාරයෙන් පස්වල වියලි ස්කන්ධය ගණනය කරන්න. ඉතින් ඕගොල්ලෝ මේක පොඩ්ඩක් රිෆර් කරන්න, කීප සැරයක් බලන්න. එතකොට ඕගොල්ලන්ට තේරෙනවා මේ කැල්කියුලේෂන් පාර්ට් එක කොහොමද කරලා තියෙන්නේ කියලා. රයිට්. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි නැවත ගණනය කිරීමකින් සම්බන්ධ වෙමු. ඉතින් එහෙනම් ආයිබෝවන්.